කොල්ලන්ගේ වීඩියෝ එකක් දැක්කම TikTok එකේ Facebook එකේ ඒවට කමෙන්ට් දාන්න පුළුවන් අම්මෝ මරු නියමයි නංගි ඔයා දැක්කම ගෙදර ගෙනියන්න හිතෙනවා කොල්ලොන්ට හරිද මම කියන්නේ කොල්ලෙක් කොල්ල දෙන්නෙක් තුන් දෙනෙක් නිකන් බයික් එකක වීඩියෝ එකක් දැම්මා බයික් එක මොඩිෆයි කරලා දැම්මාම ඒතර මොඩිෆයි කරපු බයික් එක ලයිට් එල්ලලා දැම්මාම ලයිට් එකක් ගාලා පොක් ලයිට් එකක් ගාලා වීඩියෝ එකක් කරලා දැම්මාම ඒවට කමෙන්ට් ඕවා දුවනවද ඕවා දුවන්නේ නෑනේ මොනවද මම hina ඒ ගොඩක් දාලා පල් කරලා එතන චාටර් කරලා ඌව කපනවා කපන්නේ උඹලගේම જાතියට කියලා මතක තියාගන්න පොත මචං කෙල්ලෙට්ට රඟනවා නම් මං කලිනුත් කියලා තියෙනවා කෙල්ලෙට්ට රඟන්න කරන්න ඇඟ පේන්න නැදන ගියාම ඇති. නමුත් කොල්ලෝ අවධානය ගන්න මොකද්ද කරන්නේ? කොල්ලෝ කෙල්ල වගේ 2.50ට කරනවද? පොට්ට ඇඳගෙන යනවද? නෑනේ මචං. කොල්ලෙක් කරන්නේ ඒ වගේ දෙයක්. ඒකින්ද කොල්ලෙක් ඒ කරන දෙයකට ඉතින් උඹලා අර අතපල්ලේ වැටෙන මිනිස්සුන්ට එහෙම කකුලෙන් අයින්නවා වගේ ඒ විදිහට එක එක වචන කියලා සලකන්න එපා. ඒක හරිම වැරදි මචං. මොකද අර වගේ කෙල්ලොන්ටයි එහෙම කතා කරන්නේ. ආ බලහන් කමෙන්ට් ගිහලා TikTok වල දාලා තියෙන වීඩියෝ නිකන් කියලා දැම්මෝල වගේ බං. ඒ තරම් ලස්සන කමෙන්ට් දාලා තිනවා කොල්ලෝ. මාරු සහතිකේ දීලා තිබ්බට සමහර කොල්ලෝ දාලා තියෙනවා මේ අම්මෝ හරි ලස්සනයි නංගි ඔයා ගෙදර ගෙනියන්න හිතෙනවා. කොල්ලොන්ට එහෙම කරන්න එපා. උඹලා සලකන්නෙම තමන්ගේ මේ උන්ට කියලා මතක තියාගන්න. මොකද ගෑනුනේ මේ කවදාත් ඉතුරු වෙන්නේ කොල්ලෙට්ට කරදරයක් වුණාම ඉතුරු වෙන්නේ කොල්ලෝ.